හොඳයි එහෙනම් හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා පුතේ. අද අපි කතා කරන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් වර්ෂ අවසාන පරීක්ෂණය 2023 වර්ෂය සඳහා 2024 වර්ෂයේදී පවත්වන ලද වර්ෂ අවසාන පරීක්ෂණය 8 ශ්‍රේණිය පළවෙනි පත්‍රයේ ප්‍රශ්න තමයි අද අපි සාකච්ඡා කරන්න ගන්නේ. ඉතින් සියලුම ළමයි YouTube ඔස්සේ සම්බන්ධ වෙන ළමයි මේ ප්‍රශ්න පත්‍රය වාගේ අතේ තියාගෙන පේපර් එකට සම්බන්ධ වෙන්න. right මේකට අදාළ link එක මම description එකේ පහලින් දාලා දෙන්න. ඉතින් ඔයාලට ඒකෙන් download කරගන්න පුළුවන් ඔයාලගේ පේපර් එක. හරිනේ. right එහෙනම් අපි පටන් ගන්නවා පළවෙනි ප්‍රශ්නය. පුතේ මෙන්න පළවෙනි ප්‍රශ්නය අහනවා පහළ දැක්වෙන පෘෂ්ඨවංශයේ සත්වයින් අතරේ තම ජීවන චක්‍රයේදී රූපාන්තරණයක් වෙන්වන සත්ව විශේෂක් වන්නේ. පුතේ රූපාන්තරණයක් සහිත සත්ව විශේෂ උදාහරණ දෙනවා මීයා, අශ්වයා, ගෙම්බා, නයා. මෙතන උත්තරේ මොකද්ද? ගෙම්බා. මොකද්ද මේ රූපාන්තරණයක් කියලා කියන්නේ? පුතේ ජීවන චක්‍රයක් කියන්නේ මොකද්ද? පුතේ ජීවන චක්‍රයක් කියලා කියන්නේ යම් කිසි ජීවියෙකු උපතේ සිට මරණය දක්වා පසු කරන අවධිය පැහැදිලිව නිරූපණය කරන සටහනට කියනවා මොකද්ද පුතේ අපි ජීවන චක්‍රය. එතකොට මේ ජීවන චක්‍රය තුළ අපි පැහැදිලිව වෙන් කරන්න පුළුවන් අවධි තියෙනවා. දැන් අපිට ජීවන චක්‍රයක් තියෙනවා. අපි උපතේ සිට මරණය දක්වා මොකද්ද මිනිසා විදියට ලදරුවා ළමා කාලය, යෞවන කාලය, වැඩිහිටි කාලය, මහලු කාලය කියලා ජීවන චක්‍රයේ අවදි පසු කරනවා. හැබැයි සමහර අවදිවලදී මොකද වෙන්නේ? ඒ අවදි වෙන් කර ගන්න බෑ. දැන් සමහර අය වැඩිහිටියෙක්ද, තරුණයෙක්ද කියලා හඳුනා ගන්න බෑ. ඒ නිසා අපිට මිනිසාට රූපාන්තරණයක් රහිත ජීවියෙක් කියලා තමයි අපි කියන්නේ. තේරුණානේ? නමුත් ගෙම්බා, ඊට පස්සේ මැස්සා, මදුරුවා, සමනලයා මෙයාලට ජීවන චක්‍රයේ ප්‍රධාන අවදීන් එකිනෙකට වෙන් කරගන්න පුළුවන් අවදීන් කීපයක්. ඒ නිසා යාලා රූපාන්තරණයක් සහිත ජීවීන් ලෙස හඳුන්වනවා. මගේ සමහරේ එහෙනම් මෙතන රූපාන්තරණයක් සහිත සත්‍යය කවුද? ගෙම්බා. ගෙම්බාට පුතේ ජීවන චක්‍රයේ අවදි කීයක් තියෙනවද? අවදි 3යි. ඒ නිසා අසම්පූර්ණ රූපාන්තරණයක් සහිත ජීවියෙක් විදිහට හඳුන්වන්නේ මොකද්ද? විතරය, शिशुआ सा सुबुंबुला मैं असंपूर्ण रूपांतरයක් සහිත ජීවන චක්‍රය. නමුත් සමනලය මොකද වෙන්නේ? සමනලයගේ විතර කීටයා පිලවා සුබුංගුලා මේ විදිහට අවදි හතරක් තියෙනවා. අවදි කීයක් තියෙනවද පුතේ? හතරක් තියෙනවා. ඒ අවදි හතර අනුව තමයි මේක වර්ග කිරීම කරන්නේ. ඒතකොට අවදි තුනක් තියෙනවා අසම්පූර්ණ රූපාන්තරය සජීවී කියනවා. අවදි හතරක් සහිතව තියෙනවා නම් සම්පූර්ණ රූපාන්තරණයක් සහිත ජීවියෙක් කියලා කියනවා. එහෙනම් මෙතන උත්තරේ කවුද? ගෙම්බා. තුන ප්‍රශ්න දෙක. ලිපිඩ අඩංගු ආහාරමය උපස්තරයක් මත සුඛජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හඳුන්වන්නේ පුතේ. ලිපිඩ බහුල ආහාර නරක වීම කියනවා මොකක් කියලාද? මුඩු වීම කියලා. පුතේ මට කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාර නරක වීම අපි හඳුන්වනවා පූතිභවනය කියලා. සීනි බහුල ආහාර අපි හඳුන්වනවා නරක වීම පැසීම. මොකද්ද මෙතනදී වෙන්නේ නරක වෙනවා කියලා? පුතේ ආහාර සුඛජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ආහාර පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත් වෙනවා. ඒක කියන මොකද ආහාර නරක වෙනවා කියලා. ඊළඟ ප්‍රශ්න අංක 7. තර නෙමෙයි 3. භූගත කණන් පමණ කඩන් මොන පිළිතුර? මොනවද උත්තරේ? භූගත කණන් පමණ කඩන් මොන පිළිතුර? අර්ථාපල්, ලූණු, හිඟුරු. හරිනේ. භූගත කඳන් වල ප්‍රධාන කෘත්‍යයන් දෙකක් තියෙනවා. මොකද? භූගත කඳ ප්‍රධාන කෘත්‍යයන් දෙකයි. එකක් කාලකරණය, අනිත් එක ආහාර සංචිතය. එකක් කාලතරණය, අනිත් එක මොකද්ද? ආහාර සංචිතය.
ඊළඟට අහනවා පුතේ හතරවෙනි ප්‍රශ්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංයෝගයේ අඩංගු වන මූලද්‍රව්‍ය වර්ණය. පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් මෙන්න හොයාගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක මෙතන තියෙනවා sodium hydrogen oxygen තුන්වෙනි තියෙනවා sodium hydroxide වල මොකද්ද hydroxide කිව්වම පුතේ hydrogen oxygen තියෙනවා මොකද්ද hydroxide කිව්වම මොකක්ද තියෙනවද hydrogen oxygen තියෙනවා hydro oxide අන්න hydroxide හදන්නේ hydro oxide hydroxide එතකොට hydrogen oxygen තියෙනවා මොලෙන් ඉන්නේ කොහොමද sodium නේන sodium තියෙන්නේ එහෙනම් පුතේ potassium hydroxide වල කවුද ඉන්නේ potassium ඉන්නවා hydrogen ඉන්නවා තේරුණා නේද පැහැදිලි නේද copper sulfate ඒත් කියලා නේ ඉවර වෙන්නේ අද එතකොට oxygen ඉන්නවා sulfate nitrate carbonate ඒත් වචනින් ඉවර වෙනව නේද එතකොට අද කවුද ඉන්නේ oxygen ඉන්නවා එතන copper sulfate fate උදේ fate ඒත් කියලා දෙන නිසා අකට oxygen ඉන්නවා sulfate නිසා sulfur ඉන්නවා copper නිසා copper ඉන්නවා තේරුණානේ sodium sulfate කවුද ඉන්නේ sulfate ඒත් නිසා oxygen ඉන්නවා sulfate නිසා sulfur oxygen ඉන්නවා sodium sulfate නිසා sodium sulfur oxygen ඉන්නවා තේරුණානේ ඊළඟ මම කියන්නේ ඔය වගේම calcium carbonate ඒත් නිසා කවුද ඉන්නේ ඒත් නිසා ඒත් වචන නිසා oxygen ඉන්නවා carbonate නිසා carbonයි oxygen ඉන්නවා calcium carbonate නිසා calcium carbon oxygen තේරුණා නේද හොයාගන්න හැටි ඔලුවට වැටුනේ නේද හොයාගන්න හැටි ක්‍රමයේ තේරුණාද ඊට පස්සේ උදේ magnesium nitrate මොකද වචනේ magnesium nitrate එතකොට ඒත් නිසා අවසානයේට කවුද ඉන්නේ oxygen ඉන්නවා nitrate නිසා nitrogen උයි oxygen උයි ඉන්නවා magnesium nitrate නිසා magnesium උයි nitrogen උයි oxygen උයි එතනනේ lead කියලා කියන්නේ මොනවද lead කියන්නේ ඊයම් ඔයාලා කැල්සියම් වලට යොදා ගන්න ඊයම් lead එහෙනම් lead nitrate කිව්ව මොනවද ඒත් නිසා oxygen ඉන්නවා nitrate නිසා nitrogen උයි oxygen උයි ඉන්නවා lead nitrate නිසා lead කියන්නේ ඊයම්යි nitrogen උයි oxygen උයි තේරුණා නේද මේ හොයාගන්නේ අම්මා මොකක්ද පාඩම් කරන්න යන්න එපා එකක් හරියට ඔය තියා ගන්න ඒතකොට අනිත් ඒ ඔක්කොම හොයාගන්න ලේසි right එතකොට පුතේ පුතේ ABC කියලා ප්‍රකාශ තුනක් තියෙනවා මැස්සන්ගේ ගුමුගුමුනාදය ඇතිවන්නේ පියාපත් වේගයෙන් සැලීම නිසාය. ඔව් පුතේ. පියාපත් වේගයෙන් කම්පණය වෙනකොට ශබ්දයක් නිකුත් වෙනවා. සයිලෝෆෝනය හඬ නිකුත් වන්නේ වායු කඳ කම්පණය නිසා නෑ. සයිලෝෆෝනය කියලා කියන්නේ මේ වගේ මොකද්ද? දඬු කම්පණය. සයිලෝෆෝනය දඬු කම්පණය මගින් හඬ නිපදවන සංගීත භාණ්ඩය. සයිලෝෆෝනය කියලා කියන්නේ දඬු කම්පණය. නෑ වැරදි වැරදි. සංගීත නාද රිද්මයානුකූල වන අතර ഘോഷාව අප්‍රමාදය. ඔව්. සංගීත නාදය කියන්නේ රිද්මයානුකූලව නිෂ්පාදනය වන නිපදවන ලබන ශබ්දවලට. ഘോഷාව කියන්නේ රිද්මයකට අනුකූල නොවන ලෙස නිපදවන ලබන ශබ්දවලට. එහෙනම් පුතේ පිළිතුර පස්වෙනි ප්‍රශ්න උත්තරේ අංක 3 හා C පමණයි. රූපයේ දැක්වෙන චුම්බක වර්ගය හඳුන්වන නම කුමක්ද? මේ මොකක්ද මේ? පුරප චුම්බකය නැත්නම් අශ්වලාඩම් චුම්බකය. මේ චුම්බකය මොකක්ද? අශ්වලාඩම් චුම්බකය නැත්නම් පුරප චුම්බකය. ඊළඟ වෙනවද 7 වෙනි ප්‍රශ්නේ question number 7.
හත්වෙනි ප්‍රශ්නේ. රසායනික විපර්යාසයක් සිදුවන බව පෙන්වුම් කරන්නේ පාට කවර පිළිතුරේද? උදේ ලෝහයක් කැබලි වලට ගැනීම. තාම ඒ කැබලි වලට ගැනීම කියලා ලෝහය වෙනස් වෙලා නෑ. රසායනික ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්න ඕන? එක ද්‍රව්‍යයකින් අලුත් ද්‍රව්‍ය හැදෙනවා. ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල හැදෙනකොට නව ද්‍රව්‍ය හැදෙනවා. එයාලගේ භෞතික ගුණ රසායනික ගුණ සම්පූර්ණයෙන්ම මොකක් වෙන්න ඕනද? වෙනස් වෙනවා. භෞතික ගුණ රසායනික ගුණ සම්පූර්ණයෙන්ම මොකද වෙන්නේ පුතේ? වෙනස් වෙන්න ඕන. එහෙනම් මේ භෞතික ගුණ රසායනික ගුණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන නිසා සම්පූර්ණයෙන්ම අලුත් සංයෝජනයක් සිද්ධ වෙන්න ඕන. අලුතෙන් සංයෝජනය වෙන්න ඕන. එහෙනම් ලෝහයක් කැබලි වලට ගැනීම අදාළ වෙන්නේ නැහැ. තාමත් ඒ ලෝහය එලෙසම තියෙන නිසා. ජලය වාෂ්ප බවට පත් වෙන. මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? ජලය ජල වාෂ්ප බවට පත් වෙලා තියෙන්නේ. එතකොට භෞතික විපර්යාසයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ගිනි කූරක් දහණය වෙනකොට, කොළයක් දහණය වෙනකොට, දර කැබැල්ලක් දහණය වෙනකොට අපිට අලුතෙන් ආයි දර කැබැල්ල ගන්න බෑ. භෞතික ස්වභාවය විතරක් නෙවෙයි වෙනස් වෙලා තියෙන සම්පූර්ණම සංයතියේ වෙනසක් සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් ගිනි කූරක් දහණය වීම අපි හඳුන්වන්නේ මොකද්ද? රසායනික විපර්යාසයක් කියලා. රයිට් මල්කට වෙන අපි එනවා දැන් 9 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 9. ජලාංශ සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට ජලාංශ සාන්ද්‍රණය අඩු ස්ථානයක් දක්වා අනුද පාර ගමන කටලයක් ඔස්සේ ජලාංශ ගමන් කිරීමට කියනවා මොකක්ද කියලා? ආශ්‍රිතය කියලා. උදේ අංශ සාන්ද්‍රණය වැඩි තැන සිට අංශ සාන්ද්‍රණය අඩු තැන දක්වා ගමන් කිරීමට කියන්නේ මොකක්ද? විසරණය. නමුත් අර්ධ පාර ගමන කටලයක් ඔස්සේ ගමන් කරන නිසා මේකට කියනවා මොකද්ද? ආශ්‍රිතය කියලා. මීට අමතරව තව මොනවද තියෙන්නේ? ද්‍රව පරිවාහනය වෙන ආකාර. විසරණයේ ආශ්‍රිතය ස්කන්ධ ප්‍රවාහය සහ රසෝත් ගමනය. රසෝත් ගමනය අපි අටේ සිලබස් එකේ නැහැ. ඊළඟට අපි 10 වෙනි ප්‍රශ්නෙට එනවා. සත්ව විවිධත්වය හා ඕනෑම කාණ්ඩ නිවැරදිව දක්වා ඇති වර්ණය පුතේ වවුල අයත් වෙන්නේ මොකටද? ආවේශකද? නෑ වවුල කියන්නේ කිරිබි වැඩෙන සතෙක් ශීලපායි සතෙක් කියන අයත් වෙන්නේ මැමේලියාවන්ට. ගෙම්බා කියන්නේ උභයජීවියෙක්. එයා කියන්නේ ඇම්ෆිබියාවන්ට. තල්මස් ආයත වෙන්නේ මොකටද? එයා කිරිබි වැඩෙන සතෙක් කියන අයත් වෙන්නේ මැමේලියාවන්ට ශීලපායි. පොළඟ කියන්නේ කවුද? පාද රහිත රෙප්ටීලියාවයි. රෙප්ටීලියාව කියන පිළිතුරු අංක 4. 10 පිළිතුරු අංක 4. 11 වෙනි ප්‍රශ්නේ නෝමි. මුත්‍රාශයේ తాවකාලිකව ගබඩාවන මුත්‍රාවල අඩංගු සංඝටකයක් නොවන. මොනවාද පුතේ මුත්‍රාවල අඩංගු සංඝටක? ජලය, යූරියා, යූරික් අම්ලය සහ ලවණ. ජලය, යූරියා, යූරික් අම්ලය සහ ලවණ වර්ගයත් අඩංගු වෙනවා මුත්‍රාවල. හැබැයි මුත්‍රාවල අඩංගු වෙන්නේ කවුද? කාබන් ඩයොක්සයිඩ්. පුතේ කාබන් ඩයොක්සයිඩ් මොකේද අඩංගු වෙන්නේ? ප්‍රාශ්වාස වාතයේ. කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව තව මොනවද ප්‍රාශ්වාස වාතයේ තියෙන්නේ? ප්‍රාශ්වාස වාතයේ ඔක්සිජන් වෙනවා. අපේ ළමයි කියනවා සතුරු කියනවා ඔක්සිජන් තියෙනවා. බලන්නකෝ. අනේ. පැහැදිලි නේද? මොනවද ආදේ? පුතේ අපි නුවරඑළිය බණ්ඩාරලේ යනකොට සීතලට පොඩි දුමක් පිට කරනවා. නේද? පොඩි සන්තෝෂයක් එනවා නේද දුම යනකොට? මේ සමහර බෝල යවන්න උත්සාහ කරනවා කියලා. ඇයි මේ දුමක් පිට වෙන්නේ? උදේ ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් අමතරව මොකද වෙන්නේ? ජල වාෂ්ප තියෙනවා. අන්නේ ජල වාෂ්ප අධික සීතල නිසා මොකද වෙන්නේ? ඝනීභවණයට ලක් වෙනවා. එනර්ජිටික් බොස්සේ අපිත් එක්ක නුවරඑළිය බණ්ඩාර වෙල සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ඉන්නවනම් උදේ මේ කතාවේ අද නැත්ද ඔයා කමෙන්ට් එකකින් පල්ලෙහායින් කරා. අර නේද? තේරුණානේ? right. එනවා අපි ගාපුදේ ඊළඟට 12 වෙනි ප්‍රශ්නෙට. 11ට අංක 2 පිළිතුර. අංක 2 තමයි ක්ලාස් එකේ. 12 වෙනි ප්‍රශ්නේ. මෙන්න රූප සටහනක් තියෙනවා. මොකද්ද මේ රූප සටහනේ තියෙන්නේ?
ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් LDR එක. උදේ LDR එක ක්‍රියාකාරීත්වයකට කතා කරලා මොකද අපිට කියන්න පුළුවන්? අඳුරේදී ප්‍රතිරෝධය උපරිමයි, ආලෝකයේ ඇතිවෙන ප්‍රතිරෝධය අවමයි. අඳුරේදී ප්‍රතිරෝධය උපරිමයි, ආලෝකයේ ඇතිවෙන ප්‍රතිරෝධය අවමයි. 13 ආහාර වර්ණකයක් මෙන්ම ප්‍රතිඔක්තිකාරකයක් ආකල්ල ද්‍රව්‍යයට උදාහරණයක් මොකද්ද? උදේ ග්ලූකෝස් කියන්නේ කවුද? ග්ලූකෝස් කියන්නේ රසකාරකයක්. ග්ලූකෝස් කියන්නේ කවුද? රසකාරකයක්. පෙක්ටින් කියන්නේ සාන්ද්‍රීකරණය කරන කෙනෙක් නේද? ද්‍රව්‍ය සාන්ද්‍රීකරණයට තමයි පෙක්ටින් පාවිච්චි කරන්නේ. එහෙනම් මේ වර්ණකයක් මෙන්න ප්‍රතිඔක්සිකාරකයක් විදිහට භාවිත කරනවා කවුද? කැරොටින් පාවිච්චි කරනවා. හරිනේ? නිසා අපි බඩ අනිවාර්යයෙන්ම මේ ආහාර පරිලක්ෂණ පාඩමෙන් තුන්වෙනි වාර විභාගෙට එනවාමයි. හොඳට බලා ගන්න ආහාර පරිලක්ෂණේ පාඩම. තේරුණා නේද? ආහාර පරිලක්ෂණේ ඊළඟට ඍතු විපර්යාස, චන්ද්‍ර කලා ඇතිවීම, ඊළඟට ස්වාභාවික ආපදා මේ අවසාන පාඩම් සෙට් එක අනිවාර්යයෙන්ම විභාගෙදී එනවාමයි. හොඳට බලා ගන්න. චන්ද්‍රග්‍රහණය, සූර්යග්‍රහණය ඔය ටික හොඳට බලා ගන්න. මේ පාඩම් ටික අනිවාර්යෙන් වෙනවා. ඒ වගේම පුතේ විද්‍යුතීය පාඩම 10 වෙනි පාඩමේ ප්‍රශ්නයක් එනවා. පද්ධති පාඩමේ මොනවද? ස්නායු පද්ධතිය හරි වෛශ්‍රාව පද්ධතිය හරි එනවා. මේ අවසාන පාඩම් ටික අනිවාර්යෙන්ම අපි පැටව හොඳට බලාගෙන යන්න. 13 කරා 14 රාත්‍රී ආසේ දකින්න ලැබෙන දීප්තිමත් තාරකාව අයත් වෙන තරවටාව මොකද පුතේ? දීප්තිමත් තරවටාව මොකද පුතේ? දීප්තිමත් තරවටාව පෘථිවියට ආසන්නයෙන්ම තියෙන තරුව. තරුව නම් මොකද? සීරියස්. එයා සීරියස් විදියට බව ආලෝකය දෙනවා. ජෝක් එකක් නෙවෙයි යා කරන්නේ සීරියස් විදිහම. පුතේ එයා ආලෝකය ලබා දෙනවා අපිට. එයා ජෝක් කරන්නේ නැහැ. සීරියස් විදියටම ආලෝකය ලබා දෙනවා. එහෙනම් සීරියස් කියන්නේ කොහෙද? කොහෙද දෙන්නේ? මහ බල්ලගේ හදවත. කොහෙද දෙන්නේ? සීරියස් ඉන්නේ කොහෙද? සීරියස් ඉන්නේ පුතේ මහ බල්ලගේ හදවතේ. එහෙනම් දෙන්නේ මහ බල්ලගේ හදවතේ. පුතේ ඇල්ජබරන් ඉන්නේ කොහෙද? ඇල්ජබරන් ඉන්නේ කොහෙද? ඇල්ජබරන් ඉන්නේ කොහෙද? උෂම රාශියේ ඇහි. අනේ උෂම රාශියේ ඇහි ඉන්නේ. අනේ ඇල්ජබරන්. පැහැදිලිද? රයිට්. මතක තියාගන්න ඕන. මතක තියාගන්න ඕන. උදේ නිහාරිකාවක් කියන දරුවටාව මොකද්ද? නිහාරිකාවක් කඩක් වෙන දරුවටාව. මොකක්ද අනේ නිහාරිකාවක් කියලා කියන්නේ? නිහාරිකාවක් කියන්නේ මොකක්ද? මැරුණු තරුවකට. මැරුණු තරුවකට කියනවා වැඩවනේ මොකද්ද? නිහාරිකාවක් කියලා. ඒ නිහාරිකාවක් අඩංගු වෙන්නේ කොහෙද? ඔරායන් තරුවටාව. ඔරායන් තරුවටාවේ උදේ නිහාරිකාව අඩංගු. පැහැදිලි? ඔරායන් තරුවටාවේ නිහාරිකාව අඩංගු වෙනවා. right එනවා ගැන හොයලා බලන්න ඕනේ. ඊළඟට 15 නිර්විතික මෝසම් සුවඳ සක්‍රිය වෙන්නේ ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන කාල සීමාව මොකද්ද? මැයි සිට සැප්තැම්බර් දක්වා. නිර්විතික මෝසම් සුවඳ මගින් අපිට වර්ෂාව ලැබෙනවා මොකද්ද? මැයි සිට සැප්තැම්බර් මාසය දක්වා. ඊළඟ 16 සම්මත වායුගෝලීය පීඩනය යටතේ ගරුක කියන්නේ ළමයිගේ නම. ගරුක විසින් සංශුද්ධ ජලයේ තාපාංකය මානවලදී එමාගේ සෙල්සියස් අංශ කීයද? 100යි. ඔව්. මොකද පුතේ තාපාංකය කියලා කියන්නේ? තාපාංකය කියලා කියන්නේ ද්‍රවයක් වායුවක් බවට පත්වන ලබන නියත අචල උෂ්ණත්වය. මොකක්ද තාපාංකය කියලා කියන්නේ පුතේ? ද්‍රවයක් වායුවක් බවට පත්වන නියත අචල උෂ්ණත්වයට කියනවා මොකද්ද බඩවනේ? තාපාංකය කියලා. ජලයේ තාපාංකය කීයද? සෙල්සියස් අංශක 100යි. හරිනේ? සම්මත වායුගෝලීය පීඩනය.
ඊළඟ වෙනවා 17 වෙනි ප්‍රශ්නයට 2023 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණය බස්නාහිර පළාත් සභා පළවෙනි කොටස අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් දැන්ට ඔබ මේ ප්‍රශ්න පත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාගේ තියෙන ගැටලු comment එකකින් සර්ට ඉදිරිපත් කරන්න. right එහෙනම් උදේ 17 වෙනි ප්‍රශ්නේ එනවා. දීප්තිමත් දැල්ලක් සහිතව දහණයමි සුදු පැටි කුඩක් ඉතිරි වෙන්නේ ලෝමය මූලද්‍රව්‍ය මොකක්ද? සුදු පාට දැල්ලක් සහිතව තමයි මේක දැවෙන්නේ. සුදු පාට කුඩක් ඉතිරි වෙනවා මොකක්ද? කවුද මේ? Magnesium. ඊළඟට මගේ වටාව ගේනවා 18 වෙනි ප්‍රශ්නෙට. භූස්ථායි චන්ද්‍රිකා ජාලයක් පිහිටවනවා. භූස්ථායි චන්ද්‍රිකා ජාලයක් පිහිටවා මුළු ලෝකම විශ්ව ගම්මානයක් බවට. මුළු ලෝක විශ්ව ගම්මානයක් බවට පත් කිරීමේ අදහස. මුල් වල ඉදිරිපත් කරන ලද්දේ කවුද? ආතල් නෙමෙයිනේ. ආතල් සී ක්ලාක්. මොකද්ද ආතල් සී ක්ලාක්? ගොයිනෝ. දැන් ඉන්නේ උදේ අපි 18 වෙනි ප්‍රශ්නේ තව ප්‍රශ්න තුනයි තියෙන්නේ. උදේ මෙතනදී මෙන්න මේ පෘථිවිය තියෙනවා නම් උදේ ආතල් සී ක්ලාක් මාර්ගය කියනවා මේ පෘථිවිය මේ විදියට ශිකෝණයක හැඩේ මෙන්න මේ වගේ චන්ද්‍රිකා තුනක් මේ ශිකෝණය වල මුළු තුනේ චන්ද්‍රිකා තුනක් තියෙනවා. මේ විදිහට චන්ද්‍රිකා තුනක් තිබ්බම මේ පෘථිවියේ මෙන්න මේ චන්ද්‍රිකාවෙන් මේ ප්‍රදේශය ආවරණය කරනකොට මේ චන්ද්‍රිකාවෙන් මේ ප්‍රදේශය ආවරණය කරනකොට මේ චන්ද්‍රිකාවෙන් මේ ප්‍රදේශය ආවරණය කරනකොට එතකොට මොකද වෙන්නේ? මේ චන්ද්‍රිකා තුනේ මුළු පෘථිවියම මොකද වෙලා තියෙන්නේ? ආවරණය වෙලා තියෙන්නේ. එතකොට පුතේ මෙතන ඉන්න කෙනෙකුට මේ හැමතැනම සිදුවෙන සිද්ධාමයන් මේ චන්ද්‍රිකාව හරහා සම්ප්‍රේෂණය වෙනවා. මෙතන ඉන්න කෙනෙකුට මේ චන්ද්‍රිකාව හරහා මේ චන්ද්‍රිකාව මෙයත් එක්ක සම්බන්ධ නිසා මේ චන්ද්‍රිකාව හරහා මේ හැමතැනම සිදුවෙන සිදුවීම් සැලකින් බලා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අද වෙනකොට මේක විශ්ව ගම්මානයක් කියලා කියන්නේ. තාක්ෂණයේදී තප්පරයට හැම කෙනෙක්ම අප්ඩේට් වෙන්නේ. දැන්ලේ තාක්ෂණයේදී අද වෙනකොට මේ පිළිබඳ ඉදිරිපත් කරේ සාදසින් ක්ලාක් මහත්මයා. සාදසින් ක්ලාක් මහත්මයා තමයි මේ පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කරේ. එයා ශ්‍රී ලංකා ජාතිකේ. එයා ශ්‍රී ලංකා ජාතිකේ. right ඊළඟ 19 වෙනි ප්‍රශ්නේ. පුතේ දෙබළුන් දෂ්ටකල විට ඇතිවන වේදනාව සමනය කිරීම සඳහා දෂ්ටකල ස්ථානයේ ආලේප කළ යුතු වඩා සුදුසු වන්නේ මොකක්ද? දෙබරගේ විස පාර්ශ්විකයිද ආම්ලිකයිද? මාශ්විකයි. ඒ නිසා උදාසීන වෙන්න උදාසීනීකරණය සඳහා අපි ගල් ගන්න ඕන මොකක්ද? ආම්ලයක්. එක්ක දෙහි බෑයක් එක්ක විනාඩි චුට්ටක් ඒවා. පැහැදිලි නේද? ඒ නිසා උදේ දෙවරක් දෂ්ට කරාම අපි දෂ්ටනයේ වාෂ්පික නිසා ආම්ලයක් තමයි යොදන්නේ. බමරෙක් දෂ්ට කරා නම් මොකද වෙන්නේ? දෙහි පළුවක් ගාලා හරියනවද? නෑ ඒක හුතියදී තවත් කෑ ගන්න. මොකෝ හේතු? ඔව්. බමරගේ විෂ ආම්ලිකයි. එහෙනම් අපි දෙන්න ගන්න මොකද? ඒක සවන් වතුරකින් හොදන්න ඕන. නැත්නම් කුණු ද්‍රාවණයකින් සෝදනවා. පැහැදිලි නේද? තේරුණා නේද? මේක අම්ල භස්ම උදාසීනීකරණය කියලා කියනවා. අම්ල භස්ම උදාසීනීකරණය කියලා කියනවා. පැහැදිලි නේද? right. එහෙනම් අපි මේ පේපරේ අවසාන ප්‍රශ්නේ දෙනවා විද්‍යුත් පාඩමේ. පාද දක්වා ඇති පරිපථ හතර අතරින් බල්බ ශ්‍රේණිගත සම්බන්ධ පමණක් සම්බන්ධ කර ඇති පිළිතුර තෝරන්නලු. ශ්‍රේණිගතව විතරක් සම්බන්ධ කරලා තියෙන පිළිතුර මොකක්ද අහන්න. right. බලන්න පුතේ
right මේ පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ ඊළඟ හතරවෙනි උත්තරේ බලන්න පුතේ මේ දෙන්න මේ තුන් දෙනාගේම පුතේ අග්‍ර සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද මේ තුන් දෙනාගේම අග්‍ර සම්බන්ධ වෙලා තියෙන්නේ සමාන්තරගතව මේ සමාන්තරව පිටන්නේ අපි බලන්න මේගොල්ලෝ මෙයාගේ කාර්යයක් මෙයාට දීලා මෙයාගේ ඊළඟ අග්‍රය මෙයාට අද ඉතින් කොපර පිටින්නවා වගේ පටේ තියෙන්නේ මේ සම්බන්ධය මොන සම්බන්ධයක් කියන්නේ ශ්‍රේණිගත සම්බන්ධය එතකොට මෙයා මේ දෙන්න සමාන්තරගතයි මේ දෙන්නට මෙයා ශ්‍රේණිගතයි මේ දෙන්න ශ්‍රේණිගතයි මේ දෙන්නට මෙයා සමාන්තරයි තේරුණා ශ්‍රේණිගත සම්බන්ධයක් විතරක් කියන්නේ මෙන්න නේද තේරුණා නේද එහෙනම් මොන විදියට අපේ ප්‍රශ්න 20 අවසන් වෙනවා ඉතින් එහෙනම් අපි ඊළඟට මේ පේපර් එකේ දෙවනි කොටස ඉක්මනින්ම අපේ පැටර්න් එක අරගෙන එනවා එහෙනම් ඔතේ සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවා නම් channel එක subscribe කරලා තියාගන්න අපි දෙක කොටසෙන් නැවත අප්ලෝඩ් කරනවා